ඉතින් ආයිබෝවන් සියලුම දෙනාට. ඉතින් පොඩි කාරණාවක් තියෙනවා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේකට එකඟ වෙයිද කියන්න කියලා මම දන්නේ නැහැ. ඉතින් මේ දැනට ලංකාවේ තා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙලා යන මතයක් තමයි ආණ්ඩුවට තියෙන ජනතා මතය ප්‍රසාදය ක්‍රමක්‍රමයෙන් ගිලිහී යනවා කියන කාරණාව. ඉතින් මේ සම්බන්ධයෙන් ඉතින් මගේ නම් කිසිම එකඟතාවයක් නැහැ. ඉතින් අපේ මිත්‍රියෝ සියලු දෙනා මොන දහසක් දරනවද කියන්න අපි දන්නේ නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් හොයලා බලනකොට ඔව් කියලා කිව්වත් ඒකේ වැරද්දක් නෑ. මොකද හේතුව තමයි ආණ්ඩුව නොසෑහෙන්න වැඩ කරලා තියෙනවා. නමුත් මේ කරලා තියෙන වැඩ පිළිබඳව කිසිම ජනගත කිරීමක් නෑ. ඒගොල්ලෝ වැඩ කරනවා. ඒගොල්ලොන්ගේ මේ මාලිමා ආණ්ඩුව මේ ලංකාවේ ජනතාවට කිසිම තාම හුරු නැහැ. ඒගොල්ලොන්ගේ රටාව. නමුත් දැන් මේගොල්ලෝ කරන වැඩ හරියාකාරව ජනගත වෙන්නේ නැහැ. අවුරුදු දීර්ඝ කාලයක් තිස්සේ විවිධ දේශපාලන පක්ෂවලට හුරු වෙලා හිටපු ජනතාවත් එක්ක වැඩ කරනකොට මාලිමා රජය දැනගන්න ඕන තමන් කරන වැඩ පිළිබඳව පැහැදිලි අවබෝධයක් රටේ ජනතාවට ලබා දෙන්න. එතකොට ජනතාව රජය කෙරෙහි පැහැදීමක් ඇති කර ගන්නවා නිතිදිම. නමුත් විපක්ෂය එන්නෙම ප්‍රබලව ප්‍රහාර එල්ල කිරීම හරහා ආණ්ඩුවේ තියෙන ප්‍රචාරණ වැඩසටහනට වඩා ප්‍රබල වැඩසටහනක් ප්‍රතිවිරුද්ධ මතධාරණ විපක්ෂයේ සියලුම අයගේ තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව හරහා තමයි ආණ්ඩුව ජනප්‍රිය නැහැ කියලා කියන්නේ. නමුත් ආණ්ඩුව විශාල වශයෙන් ජනප්‍රිය වැඩ කොටස් කීපයක්ම කරලා තියෙනවා. මේ වෙනකොට ඒත් එක්කම අද හොඳම උදාහරණය තමයි අද ගරු ජනාධිපතිතුමා ගත්ත තීරණයක් තමයි අර ඇක්සිඩන්ට් එකක් වුණා. බස් ඇක්සිඩන්ට් එකක් වෙලා එතන තුවාලකරුවන් රාශියක් හිටියා. ඉතින් ඔවුන් කොළඹට රැගෙනීම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යාන දෙකක් එම ස්ථානයට පිටත් කර හැරියා ඒ රෝගීන් කොළඹට රැගෙන ඒමට. ඉතින් මෙවැනි දේවල් වෙනත් රජවල් වලින් මේ වෙනකම් කරපු දේවල් නෙමෙයි. ඒත් එක්කම ජීවිතක්ෂයටපත් වූ මහජනතාවට ජනාධිපති අනුමෝදන් ලක්ෂ 10 බැගින් මුදල් ප්‍රදානය කරන්නත් මේ වෙනකොට තීරණය කරලා තියෙනවා. මෙවැනි කාරණා කිසිම දෙයක් ඇත්තටම වෙනත් රජවල් වලින් කරපු දේවල් නෙවෙයි. මේ බස්සනතුරේදී බස්සනතුරටපත් සියලුම දෙනාට ජනතා ආණ්ඩුවක් යටතේ වෙලා තියෙන දේවල් නිසා මේ ජනතා ආණ්ඩුවේ වෙනස පැහැදිලිවම ලංකාවේ මේ දේවල් වලට විශාල ප්‍රචාරයක් ලබා දිය යුතුයි. එසේ නොමැතිනම් මෙවැනි දේවල් වලට ප්‍රචාරයක් ලබා දුන්නේ නැතිනම් මේ මිනිස්සු තේරුම් ගන්න මේ ආණ්ඩුව දුන්නේ වෙන රජවල් තිබුණා නම් කවදාවත් හෙලිකොප්ටර් දෙකක් යවන්නේ නැහැ මේ සාමාන්‍ය ජනතාව කොළඹට රැගෙන ඉන්න. ඉතින් ඒක තමයි මේ ආණ්ඩුවේ තියෙන වෙනස. ඒත් එක්කම මතක් කරන්න ඕන ජනාධිපති අනුමෝදනෙන් වුන් මුදල් ලබා ගත්තත් කවදාවත් මෙවැනි අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වෙන කිසිදු කෙනෙකුට මුදල් අනුමත කිරීමක් සිදු කරන්නේ සිදු කරලත් නැහැ මේ වෙනකම්ම. ඔවුන් රිසිසේ තමන්ගේ දේවල් සඳහා ජනාධිපති අනුමතල පාවිච්චි කරගත්ත එක තමයි කරේ. ඒක නිසා මේ ආණ්ඩුවේ තියෙන පැහැදිලි වෙනස මේක තමයි. හැබැයි මේ වෙනස නිසියාකාරව ජනතාව අතරට අරන් යන්න ප්‍රචාරණ වැඩසටහන් අනිවාර්යයෙන්ම මාලිමා රජය කළ යුතුයි. ඒක අනිවාර්යෙන් ප්‍රමුඛ කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඔවුන් කරන වැඩ ජනගත නොවෙන්න විපක්ෂය ප්‍රබල ලෙස ඔවුන්ට ප්‍රහාර එල්ල කරන ඒවා ඒ විදිහටම ජනගත වෙනවා. ඉතින් මේක තමයි වෙලා තියෙන්නේ. ආණ්ඩුව කරන වැඩ ජනතාව අතරට යන්න කලින් ආණ්ඩුව ජනතාවගෙන් පිරිහීමට ලක් කරන කුමන්ත්‍රණකාරී අදහස් ජනතාව අතර බෝ කරනවා. ඉතින් ඒක නිසා අපි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඔබත් මේ ආණ්ඩුව කරන හොඳ දේවල් ජනගත කරන්න උත්සාහ කරන්න. එතකොට මේ ආණ්ඩුව අපිට ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. මේ වෙනස අපේ මහ ජනතාවට තමයි මේකේ වාසිදායක තත්ත්වය ඇති වෙන්නේ අනාගත දුවා දරුවන්ට. එතකොට මේ රටේ අනාගතයට මේ ආණ්ඩුව මේ ආකාරයෙන් පවත්වාගෙන යන ඉතාමත් හොඳ තත්ත්වයක්. ඉතින් ඒ සියල්ල ඉෂ්ට සිද්ධ කරගන්න මේ ආණ්ඩුව කරන වැඩ කටයුතු සම්බන්ධයෙන් ජනතාව ජනගත කරන්න. එතකොට තමයි මේ ආණ්ඩුව පිළිබඳව තියෙන ජනතා ප්‍රසාදය තවත් උග්‍ර වෙලා මේ ආණ්ඩුව කෙරෙහි ආකර්ෂණය වැඩි වෙන්නේ. එහෙම නැත්නම් මේ විපක්ෂය අරගෙන යන මඩ ව්‍යාපාරය එතකොට අර ටියුෂන් පන්තියේදී අර ළමයෙක් දිවිනසාගත්ත සිදුවීම සම්බන්ධයෙන් විවිධ මඩ ප්‍රචාරණ අරන් ගිහිල්ලා විවිධ දේවල් කරනවා. මම දැක්කර මාතලේ පැත්තේ ඉන්න മന്ത്രിතුමියා ඇය අමාත්‍යවරියක් විදිහට මේ රටේ සේවය කරන කාලයේදී ඔවුන් මේ යාපනයේ වින්ද්‍යාධාරිය සමූහ දූෂණයට ලක් වුණා. එහිදී ඇය ඉදිරිපත් වෙලා වචනයක්වත් කතා කරන්න බැරි තත්යකටපත් වෙලා මේ හිටපු අය ඒ දවස්වල වින්ද්‍යාධාරිය සමූහ දූෂණයට ලක් වෙනකොට හැංගිලා හිටපු අය අද මේ මාලිමා ආණ්ඩුව කිසිදු දෙයකට සම්බන්ධ නැති මෙන්න මේ දැරියක් සියදිවි හානි කර ගැනීම සම්බන්ධ කාරණාව මුල් කරගෙන විවිධ විදිහේ මඩ ප්‍රචාරණ අරගෙන කරගෙන අර පෝල් රාජ් ඇමතිවරියට ඉල්ලා අස්වෙන්න කියමින් විවිධ කාරණා ජනගත කරන්න උත්සාහ කරන ආණ්ඩුව ඍජුව මේවට ප්‍රතිචාර දැක්විය යුතුයි. නැතිනම් ආණ්ඩුවට ඒකේ අවාසිදායක තත්ත්වය අනිවාර්යයෙන්ම උදා වෙනවා. එහෙමනම් අපි මේ මතක් කිරීමත් සමග සමුගන්නවා ආණ්ඩුවේ හොඳ දේවල් ප්‍රචාරණය කරන්න උත්සාහ කරන්න.